සතරෙන් අතර පිළිගන්නවා මගේ ජීවිතේ පළවෙනිම RC එක හදන්න. මේක 110 scale Jeep Wrangler එකක් මචං. අර ගෙඩිය පිටින් ගේන RTR එකක් නෙවෙයි, මට ඕන විදියට ඔක්කොම parts තෝරලා එහෙම හදන නිකන් fully custom එකක්. හරිද? මේකට අපි body kit එකකුත් තියෙනවා. හරිද? බක ඔයාලට පෙන්නන්න මොකද කියලා. අද ඔක්කොම body එකට ඕන parts ටික ඇවිල්ලා තියෙන්නේ. chassis එකේ පොඩි parts ටිකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපේ පළවෙනි වීඩියෝ එකේ මචං අපි body එක හදනවා. හරිද? මම ඔයාලට stock එන්නේ කොහොමද කියලා හදලා පෙන්නන්නම්. ඊට පස්සේ වීඩියෝ එක අවසානයේ මම කියපු body kit එක තියලා ඔක්කොම ඔයාලට පෙන්නන්න. හරිද? ඉතින් මම ඉස්සෙල්ලා පෙන්නන්නම් boys මොනවද ඇවිල්ලා තියෙන parts කියලා. හරිද? මම ඉස්සෙල්ලා අර chassis එකේ මම කියුනේ පොඩි ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි chassis එකට ඇවිල්ලා තියෙන්නේ. link set එකයි 90mm shock set එකක් ගත්තා. මම 90mm shock දාන්නේ boys Injora එකෙන්. හරි. මෙන්න මේ 90mm shock set එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක. හරිද? මේක නම් මේකයි තව link set එක ඇවිල්ලා තියෙනවා. 313mm link set එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই දෙක තමයි chassis එකේ part එකෙන් අද තියෙන්නේ. මේක මම ආපු නිසා පෙන්වන්න. හරිද? නැත්නම් අද මේක වැඩක් නෑ මේ chassis part. හරිද? ඊළ දෙවෙනි වීඩියෝ එකට තමයි පුතා chassis එකේ part අපිට වැදගත් එක. හරිද? ඉතින් ඕක තමයි කතාව. මේ නයි අනු මේක මචං සීරියස් වෙ කියන්නේ. හරිද? දැන් මේ වීඩියෝ ටිකේ මචං ඔයාලට මගේ තියෙන නිකන් වේව් ගාලා ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද මට මීට කලින් 110 scale RC එකක් තිබිලා නැහැ. දැන් අවුරුදු ගානකට කලින් මට තිබ්බ WPL C24 එක. මට මතක විදිහට ඒක එකට 16ද මන්ද 116 ස්කේල් එකක්ද. මොකද ඒක මම පට්ට පොඩි. හරිද? හැබැයි මේක අඩු වටෙල් එක පට්ට ලොකුයි. අපි බලහක් ෂොක් එක තරම් හරිනේ ටිකක්. මට වෑව් ගෑවුණා. ඒක කවුරු එක ඔයාලට ඒක පළපුරුදු RC ඩ්‍රයිවර් වරු ඉන්නවා නම් ඒක ඔයාලට ටිකක් හිතාවට දෙයක්. ඒ උඩට මේක මට ඒක අමුතු අත්දැකීමක්. හරිද? අනිත් එක ඒක නිසාමයි බොස් මම RTR අර ගෙඩිය පිටින් එකක් ගේන්නේ නැතුව අර මට ඕන විදියට වැඩේ කරන්න. හරිද? මම chassis එක ගැන චුට්ටක් කියන්නම් මේක පෙන්නපු නිසා. chassis එක මචං carbon fiber එක full metal යන්නේ. ඒ කියන්නේ chassis එකේ නිකන් ප්ලාස්ටික් ඇත්තෙම නැහැ මචං. ඇත්තෙම නැහැ කියන්නේ නැහැ. හරිද? ඔයාලට දෙවෙනි වීඩියෝ එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඕක තමයි කතාව. carbon fiber එක metal යන්නේ. ඉතින් ඕක තමයි කතාව. හරිද? ඉතින් මේ තියෙන මේ shocks ටික මචං shocks හතරක් ඇවිල්ලා තියෙන ඔක්කොම නිකන් මම නිකන් පොඩි gold color vibe එකකට ගත්තේ boys. මෙන්න මේ තමයි shock. හරිද? මේ 90mm shock. ඊට පස්සේ මම ඉන්න මම ටික දාගන්නකම් කරද ඒක අමුතු ආතල් එකක් වගේ. හරිද? ඒක අමුතුම නිකන් සතුටක් තියෙනවා මට. හරිද? මම මේක තියාගන්න මෙතනින්. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ link set එක මචං. හරිද? මේ link නම් මම මේ කෑලි වලට ඉන්නේ බොස්. අපිට මේක හදා ගන්න ඕන. හරි. මේකත් Injora තමයි මම හදවතේ තියෙන්නේ මගේ. හරි. අනිත් එක මේ වටපිටාව ගැන එහෙම ලොකුවට ඔයාලා ඉතින් හරිද? මොකද ඔයාලා දන්නවා අපේ මේන් channel එක fullම යන්නේ නිකන් ගේමින් channel එකක්. ඉතින් මම මේක අර මගේ නිකන් දෙවෙනි hobby එක මම පටන් ගත්තා අවුරුදු ගාණක් ආසාවෙන් ඉඳලා. ඒක නිසා මේ තාම ඉතින් එහෙම අර කොහොමද ඒකට කියන්නේ නිකන් ඒකට හරියට වටපිටාවක් වගේ නෙමෙයි වෙන්නේ. දිහා නිකන් ඔයාලට මේ පැත්තෙන් වගේ කොක්පිට් එක වේනවා. නිකන් ඒවත් එක්ක ඒක ගණන් ගන්න බෑ. අපි ඉස්සරහට ඉදිරියට යන්න. ඉතින් මේ තියෙන link set එක මචං. මේ තියෙන link set එක මේ තියෙන්නේ ඒකේ parts. මේක අර මැද එන කූර. ඊට පස්සේ මෙතන අර මේ ඌ ටික තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ස්පේසර් ටිකක් තියෙනවා. හරිද? ඔය ටික තමයි එතන කතාව. link ඒ ටික වැඩක් නෑ. හරිද? දැන් මම ඔයාලට බොඩි එකට යන්න කලින් මම බොඩි එක හදනවා මචං. හරිද? බොඩි එක යන්න කලින් මම ඔයාලට පෙන්නන්න අර මම කිව්වනේ බොඩි කිට් එකක් තියෙනවා කියලා. හරිද? මේ තියෙන්නේ ඒ බොඩි කිට් එක මචං. හරිද? ඔයාලා දැකලා ඇති ස්ටොක් Wrangler එකේ ඉන්නේ නිකන් අර normal fenders එක නිකන් අර නිකන් අමුතු රවුම් එකක් නේ. හරිද? හැබැයි ඒ විදියට මට හරියන්නේ නැහැ. හරිද? ඒක නිසා මම ගෙනාවා මචං පට්ටම ලස්සන angry grill එකක්. ඒ කියන්නේ front grill එක. ඊට පස්සේ මේ තියෙන්නේ ඒකේ fenders ටික මචං. හරිද? මේක පට්ට ලස්සනයි මචං. හයි කරාට පස්සේ මම ඔයාලට වීඩියෝ එක අවසානට එක පෙන්නන්න. හරි? මේ තියෙන්නේ මචං ඉස්සරහා fenders දෙක මම ඔයාලට එකක් අරගෙන පෙන්නන්නම් දැනට. මේ තියෙන්නේ ඉස්සරහා fenders දෙක. ඊට පස්සේ මේ තියෙන්නේ පිටිපස්සේ fenders දෙක. මේක හයි කරාට පස්සේ මාරම ලස්සනයි මචං. හරිද? ඔයාලට පේන්න ඕනේ. මම හිතනවා මම මෙහෙම ළඟට කරලා පෙන්නන්නම්. හරිද? මේ තියෙන්නේ fenders මචං. හරිද? ඒ කියන්නේ අමුතු aggressive look එකක් තියෙනවා boys. ඔයාලා අර සෙමා කියලා තියෙන්නේ මචං නිකන් කාෂෝ එකක් වගේ සීන් එකක් තියෙන්නේ. කාද ජීප්ද මන්ද කොහොම හරි ඔන්න සෙමා එකේ තියෙනවා මේ වගේම මොඩිෆයි කරපුවා තියෙනවා. ඒ කියන්නේ මේ පාර්ට්ස් එක්කම තියෙන මොඩිෆයි කරපු ඇත්ත ජීප් තියෙනවා. ආයේ ඇපොකැලිප්ස් කියලා තියෙනවා මචං ජීප් එකක්. ඒ කියන්නේ 6x6 ආයේ 4x4 කියලා තියෙනවා. ඇපොකැලිප්ස් කියලා මම හිතන්නේ බ්‍රෑන්ඩ් එකක්ද කොහෙද ඒක. කොහොම හරි ආන්ගේ ඇපොකැලිප්ස් කියන ජීප් එක වගේම තමයි ඉන්නේ මේක හැදුවට පස්සේ. හරිද? හැබැයි මේක 4x4 එකක්. හරිද? ඒක තමයි කතාව. මේ තියෙන්නේ බොඩි පාර්ට්ස් මචං. දැන් අපේ බොඩි එක මේ දැන් ආයි මචං. හරිද? මේ ආපු ගම මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේක එක පාර්ට්ස් එක මම ඒක දැනට මෙහෙන් තියාගන්නම් බොයිස්. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා මචං. මේක අර බොනට් එක උඩට එන අර නිකන් මම හිතන්නේ අර වෙන්ට් එකක් වගේ නිකන් බොරු වෙන්ට් එකක් නේ කරන්නේ. ලස්සනට තියෙන එකක් හරිද? ඊට පස්සේ ඒක තියෙනවා. අද අපි බලමු අපි මම කොහොමද වීඩියෝ එක අවසානට ඔක්කොම ටික මේ කියන්නේ හයි කරලා බොඩි කිට් එකක් දාලා මම ඔයාලට පෙන්නන්නම්. මට ඔය තියෙන මචං අර හුඩ් එකට එන අර නිකන් වෙන්ට් එක. හරිද? ඕක තමයි හරි. ඒක බොරු එක. හරි ඒක ප්ලාස්ටික් කෑල්ලක්. හරි වැඩක් නෑ. ඊට පස්සේ මචං ආයෙම තියෙනවා
ආයෙම තියෙනවා මචං ඩ්‍රිල් බිට් ටිකක්. මොකද මං කියන්නේ මට මේක හදනකොට මචං ඔක්කොම ඉඳන් ගන්න. ඒ කියන්නේ ඔක්කොම ගන්න උනා. ඊට පස්සේ මේ ඉතින් මම ඩ්‍රිල් එකක් ගත්තා. ඒ වගේ ටිකට ගොඩක් දේවල් ගත්තා. හරිද මම ඒ ඔක්කොම මේකේ පෙන්නන්න. හරිද සමහරට මේ වීඩියෝ චුට්ටක් දික්කේ. හරිද ඔයාලා ගණන් ගන්න බෝල ආසයිනේ RCA වලට ආස කොල්ලෝ. අඩු උඹලට කියන අර නිකන් අපි අර මේන් channel එකේ පුරුදු මට මේ channel එකේ කියලා යවන්න බෑ. හැබැයි කුණුහරුප නම් කියන එකක් නෑ ගොඩක් දුරට මේකේ. මොකද මේ වගේ channel ගොඩක් පොඩි අය ඉඳන් බලනවා. ඉතින් ඒක නිසා එහෙම කියන එකක් නෑ. කොහොමද මේ drill bits ටිකක් තියෙන boys චූටි drill bits ටිකක්. ඊට පස්සේ drill එක තියෙන අපි අද ආපු bag එකේ. ඊට පස්සේ මේ තියෙන්නේ magnet body mount set එකක් මචං. හරිද? අර මේක අර නිකන් අර පින් ගහලා කරනකොට ඒක කැතයිනේ මචං. හරිද? අර ලෙක්සන් බොඩි වල ගොඩක් කට්ටිය කරන්නේ අර පින් ගහලා. දැන් නේ වයි නම් පින් එන්නේ නැහැ. හුඩ් අර නිකන් බොඩි පින් එන්නේ නැහැ. නිකන් ඒකෙත් අර ක්ලිප් එකක් එන්නේ කෙසේ හෝ මචං. ඕක තමයි කතාව. හරිද? අනිත් එක මම අර ලෙක්සන් හරි බොඩි අර නිකන් හાર્ඩ් ප්ලාස්ටික් නොවන බොඩි තියෙන්නේ මචං. ආන් ඒ වගේ ටයිප් වල මං ඉච්චර ලොකු කැමැත්තක් නැහැ. හරිද? ඒක නිසා අපේ ජීප් එක අපි හදන්නේ මචං fully hard plastic body එකකින්. හරිද? මේ තියෙන විතර මං ඔයාලට දැන් ඊළඟට යන්නේ ඒකට මචං. හරිද? මේ තියෙන body mounts ටික boys magnet body mounts ටික. ඊට පස්සේ drill bits එක ආයෙ මම ගත්තා boys. මෙන්න මේ acrylic sheet එක. හරිද? මම ඒක මොකටද කියලා මම ඔයාලා body එක පෙන්නනකොට කියනවා. අර කළු පාට acrylic sheet එකක් ගත්තා. ඕක තමයි එතන තියෙන්නේ. හරිද? මේ ටිකත් මම මේ ආකාරයට මෙහෙන් තියාගන්න. මේ ටික අතට දාගන්නම්. මොකද අද මේ ටික ඕන වෙන්නේ නැහැ. ගොඩක්ම මේවා ඕන වෙන්නේ මේ දෙවෙනි වීඩියෝ එකට. හරිද? ආයෙ මචං LED 100ක් ගත්තා. LED 100ක් ගත්තා. මොකද මගේ හිතේ එකක් තියෙනවා. මම ඒක ඔයාලට හදලා ඉවරලා ඔයාලට පෙන්නන්න. හරි? ඕක තමයි එතන කතාව. ඊට පස්සේ මචං මෙන්න මේක තමයි අද ආවේ. බොඩි එක ඊට පස්සේ ඩ්‍රිල් එක අර මං කිව්ව ඇන්ග්‍රි ෆේස් එක ඇන්ග්‍රි ඩ්‍රිල් එක ඒ ටික ඔක්කොම මේකේ දෙන්න අපි කඩලා බලමු මේ පළවෙනි පාරවරවත් කඩන්න බෑ කරන්නේ දෙවෙනි පාරට කඩන්න බෑනේ මචං පැකට එකක් තියෙනවා වොයිස් මේක තියෙනවා මං හිතන්නේ මෙන්න මේකද ග්‍රිල් එක කෙසේව මචං ඔය ටික තියාගන්න මම ඉතින් දැනට ගිනින් තියාගන්න මචං හරිද එහෙම ඔප්ටිමයිස් නෑ මේ වගේ channel يعني මේ වගේ වීඩියෝ වලට අපේ channel එක හරිද මොකද මගේ ළඟ මේ වගේ setup නෑ මචං මගේ ලොකු ටේබල් එකේ කරන්න බෑ මචං හරිද ඒක ඉඳ හරිද ඉතින් මේ තියෙන්නේ බොඩි එක හරිද ඔඩෝ මට ආසයි වන් කියන්නේ මට ලොකු ඉරේද මම කියන දිග තියෙනවා සෙන්ටිමීටර් 45ක් මම දැක්ක විදියට බොඩි එකේ මම ඒක අවසානට අපි කඩමු ඊට කලින් බලමු බොයිස් අපිට මොනවද මේ පැකට් ටිකේ ඇවිල්ලා තියෙන්නේ කියලා මේක මම හිතන්නේ ග්‍රිල් එකයි ආයෙ ඔයාලට කවන්න පුළුවන් මචං ඒක කටු ටික ඔක්කොම ටික මම හිතන්නේ ආයෙ තව එකක් තියෙනවා මේ මොකද්ද දන්නේ නැහැ කාලා බලමු මේක මං හිතන්නේ මේ අපේ අර මේ ෆ්‍රොන්ට් ග්‍රිල් එක මචං හරිද කල්ලා බලමු පොඩ්ඩක් නිකන් අර නිකන් මේ වගේ සද්ද නිකන් ඕනවට වඩා ඇහුනොත් ඒක ගණන් ගන්න එපා හරිද ඒක ගණන් ගන්න එපා ඒක තමයි කිව්වා අඩෝ ඊට ලස්සන බලංකෝ සීරියස්ලිම කියන්නේ මම ලංකාවේ RC මොඩිෆයි කරලා තියෙනවා උපරිම මොඩිෆයි කරපුවා ගොඩක් දැකලා තියෙනවා හැබැයි ලංකාවේ එකම RC මම දන්නේ තියෙනවද දන්නේ ලංකාවේ එකම RC එකක්වත් දැක්කේ නෑ Jeep Wrangler RC එකක් මම දැක්කේ නෑ මෙන්න මේ ග්‍රිල් එකේ වචන හරිද මේක තමයි ග්‍රිල් එක දැන් මම දන්නේ නැහැ මං හිතන තරමට ලංකාවේ මේ ග්‍රිල් එක ගහපු RC එකක් නෑ හැරි මම දැකපු නැතිව තියෙනවද දන්නේ එහෙම දැකපු නැතිව තියෙනවා I am really sorry මචං එහෙම නැත්තම් මේ ග්‍රිල් එකයි මේ බොඩි කිට් එක ගහපු එකම Wrangler RC එක තමයි අපේ එක මචං මම දන්නේ මේක දැක්කට පස්සේ ගෙනල්ලා කට්ටිය හදා ඒක වෙනම කතාවක් එහෙම නැත්තම් මේක තමයි ලංකාවේ පළවෙනි එක හරිද බොඩි කිට් එකක් ගහපු මේ බොඩි කිට් එක ගහපු Wrangler එක මචං හරිද මේ බලහන්කො ෆේස් එක පිස්සුනේ මං හිතන්නේ මෙහාට කරාට ෆෝකස් වෙනවද දන්නේ නැහැ මට පේන්නේ නැහැ මොකුත් හරිද මේ ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ අද ඉතින් මේක තමයි බොඩි කිට් එකේ අර ෆ්‍රොන්ට් ග්‍රිල් එක මචං අඩු මේක බලහන්කො ඒක වට ලස්සනයි බං සිරාට මම මේක තමයි මචං මම මේකට කැරිම නෑ කුණුහරුප කියන්නේ මං කියන්නේ මාර ආසාවෙන් හිටියේ මේකට. හරිද කුණුහරුප කියුණා නම් සෝරි ගොඩක්ම මං අඩු කරනවා මේ channel එකේ කුණුහරුප කියන එක මොකද? අර ගොඩ පොඩි මල්ලිලා ඉඳන් බලනවා මචං මේක. හරිද? ඉතින් ඕක තමයි එතන කතාව මචං. ඊට පස්සේ අපි යම් මේකේ මොකද්ද තියෙන්නේ බලන්න මම රෙසිස්ටර් ටිකක් ගෙන්නුවා මචං. මගේ අර මං කිව්වනේ මගේ හිතේ පොඩි වැඩක් තියෙනවා කියලා. ආන් ඒකට ඕන වෙන නිසා මම රෙසිස්ටර් ටිකක් ගෙන්නුවා අප්පට උඩ. ඒ මං හිතුවට වඩා ඒ 560 ඕම් එක ලොකුයිද මං? සිරාඩ anyways මගේ වැඩේ වෙනවා නම් එච්චරයි මචං මේ රෙසිස්ටර් ටිකක් ඇවිල්ලා තියෙන්නේ ඒක වැඩක් නෑ හරි ඊට පස්සේ මේ තියෙන්නේ මචං ග්‍රිල් එක ග්‍රයින්ඩර් එක ඕන විදිහක ඔයාලට කියා ගන්න පුළුවන් මේක මං හිතන්නේ අර මං ගෙනාවේ මචං කපන අර තලත් එක්ක එන එකක් මචං මේක හරිද මං තලත් එක්ක තමයි ගෙනාවේ මං ඔයාලට පෙන්නන්නම් හරිද මං හිතන්නේ ඔයාලට ફોකස් වෙලා පේනවා ඇතිනේ එහෙම නැතුනොත් I'm very sorry මේ මගේ පළවෙනි වීඩියෝ එක සමාව දෙනු මෑන හරිද දිගාරට බලමු බොයිස් මොනවද තියෙන්නේ කියලා මම කුට්ටියක් වගේ අහුවෙනවා මේක අර පොඩි මේ තියෙන මචං බාන්නේ මෙන්න මචං බාන්නේ මේක තමයි අර සුට්ටි ග්‍රිල් එක මචං
මේක රීචාර්ජබල් එකක් නෙමෙයි. හරිද? රීචාර්ජබල් එකක් තිබ්බ මේකම රීචාර්ජබල් එක තිබ්බ. හැබැයි ඒක නිකන් පවර්ෆුල් නෑ කියලා වගේ පොඩි මම දැක්ක රිවිව් ටිකක්. ඉතින් ඒක නිසා මම ඒක ගත්තේ නැහැ. මේකේ මොනවද තියෙන්නේ? මේකට අපි වෝල්ට් කීයක්ද දෙන්නේ? මේ චාර්ජරයක් ඇවිල්ලා නැද්ද? සිරාට? අඩු වෙන ගාන. අඩු වෙන ගාන. නෑ. බඩු තියෙන කලබල වෙලා නේද? අර ඔයාලා දන්නේ මගේ කලබල වීම තියෙනවා මචං. හරිද? මේ තියෙන මචං. මේ තියෙන්නේ තල ටික. හරිද? මේකේ තල තියෙනවා මචං. අපිට ප්ලාස්ටික් එහෙම අරව මේව කවන්න පුළුවන්. අරව මේව ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ අර හෑන්ඩ් ක්‍රාෆ්ට් කරන්න අර නිකන් එක නිකන් ඒ වගේ වලට ගන්න මේ ඩ්‍රිල් එකක් මචං. හරිද? ඒ නිසා මේකේ මේ පොඩි තල කෑලි ඌව මේව තියෙනවා. හින්දා මම ඔයාලට පෙන්නන්න බලලා මේ තියෙන්නේ තල මචං. හරිද? අර නිකන් ලොකු නිකන් රියල් අර ලොකු ග්‍රිල් එකේම නිකන් චූටි තල මචං මේ තියෙන්නේ. හරිද? අර ඔයාලට මේ වගේ නිකන් RC වැඩ කරනකොට මට නිකන් හිතුණා ඕන වෙයි කියලා. ඉතින් ඕක තමයි එතන කතාව. මේක පොඩ ඔන් කරලා බලමු. හොත්තලා මේ ඔන් වෙනවද දන්නේ නැහැ නේ. ඒකත් බලන්න මේ මල්ටිප්ලග් එකත් මම ළඟටම ගත්ත මේක මචං. අම්මට 12 වෝල්ට් එකක් නේ. හරි අර රීචාර්ජබල් එක මචං. මම දැකපු මේ සයිස් රීචාර්ජබල් එක වෝල්ට් 3.0 ගානක් හරි 5 ගානක් හරි. හරිද? බලමු මේක වැඩ කරනවද කියලා. මේ හොත්තලා වැඩ කරනවද කියලා බලන්න. කොහොමද කරන්නේ? බඩු වැඩවල සද්ද ඇහෙනවනේ. අඩු ඒ මොකද? මම දන්නේ නැහැ මචං වැඩි. හරිද? කෙසේෝ මේක උබන්නේ පා කියලා තමයි දැන් මට හිතෙලා තියෙන්නේ. ඒතුවොත් බඩු බනිස්සනවා වගේ, ඒබුවොත් බඩු බනිස්සනවා වගේ සීන් එකක් තියෙන්නේ. හරිද? බඩු වැඩ. ඒක මම බිබින් තියා ගන්නම්. ඉතින් ඕක තමයි එතන කතාව මචං. මේ තියෙන්නේ ඒ වර පෙන්න පොඩි ටික. ඊට පස්සේ මේ ඩ්‍රිල් එකට තමයි මේ අර ඩ්‍රිල් බිට් ස්ටික් ගෙනාවා බොයිස් මම. ඕක තමයි එතන කතාව. ඊට පස්සේ මචං දැන් අපි අපේ බොඩි එකට මචං මම මෙච්චර වෙලා නිකන් පුලා බනා සිටියේ. හරි පුලා බලා සිටියේ ඔන්න ඔය මොහොතට බොඩු වට මේක නිකන් මම ගත්තේ බොස් ආමි ග්‍රීන් කියලා කලර් එක. මං හරි ආසයි ඒ කලර් එකට. මම දන්නේ නැහැ හැබැයි මේක එනකොට කියන්නේ මේක අපිට ෆොටෝ වලින් නම් හරි ලස්සනයි. ෆොටෝ වලින් වීඩියෝ වලින් හරි ලස්සනයි කලර් එක. මගේ යාළුවෝ කියලා එකක් තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ. මගේ මේ යාළුවෝ කියලා එකක් තියෙනවා මේ ආමි ග්‍රීන් කියන කලර් එක මාරම ලස්සනයි මචං. ඒ කියන්නේ අර ඩාර්ක් හරි ලස්සන කොළ පාටක් තියෙනවා මචං ඔගේ. හරි අපි කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. නිකන් චොක බොක ගාලා සද්දයක් වුණොත් ගණන් ගන්න එපා. හරි ඔව්ව ඔහොම තමයි පැටියෝ. මම දෙවෙනි වීඩියෝ එකෙන් ගොඩක්ම ඔප්ටිමයිස් කරගෙන ඉන්නම් අපේ සෙටප් එක. අද පළවෙනි වීඩියෝ එක මචං මට ඉන්න බැරි වුණා දැන්. හරිද? මම අද මේ වීඩියෝ එක කරේ. දැන් මේක ආපු වෙලාවේ මේ වීඩියෝ එක කරේ නැති වුණොත් බොයිස් මට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දෙන්න විදියක් නැහැ. හරිද? අනිවාර්යෙන් දැන් මම මේක ආපු ගමන් කඩනවා. මොකද මට තවත් දවස් දෙක තුනක් මේක බලාගෙන ඉන්න බෑ. මේක දිහා ඇවිල්ලා. ඉතින් ඒක නිසා ඕක තමයි කතාව. හරිද? ඉතින් ඒක නිසා සමාව දෙනු මැනවි මට. අම්මලා වර පොඩි අනිත් පැත්ත කියලා තියෙනවා. දැන් මේ පැත්තට තියෙන්න ඕන බඩේ. හරි. ඕඩු ඊගේ ලොකුවා. ඊ සීලා. අඩු ලොකුවා නේ. ඊ සීරියස්ලි වා. අඩෝ සීලා. ආඩ මේ වලහම අර වරද නිකන් මට හිනාවෙන්නේ බා මිනිස්සු වරද කියන්නේ මගේ ජීවිතේ පළවෙනි කතාවට මේ මටම කියලා RC එකක් හදන්නේ. හරිද? අඩෝ මේ වලහංක මේකේ ලොකු බං. ඊ සීරියස්ලි බං. අඩෝ නයිස් බං. අර මේ තියෙන ටික කරන්නේ ඇත්තම සතුට තියෙන්නේ. හරිද? අඩෝ ඊ තරමට ලොකුයි වස්තු මේක. sorry අර ඒ කියන්නේ මගේ සතුට වැඩි වුණාට පස්සේ බොස් මේ මගේ හැටි මට ටිකක් පොඩ්ඩක් හරින්නේ කුණුහරුප කියවෙනවා. හරිද? ඒක ගණන් ගන්න එපා. අඩෝ මේ බලහංක බොඩි එක වා. අඩෝ පට්ට හැවි වා. සීරියස්ලි මම මේ කියන්නේ. හරිද? මේ තියෙන බොස් ඉන්ටීරියර් පාර්ට්ස් ටික අපි ඔය ටික අද ෆික්ස් කරමු ගැම්මට. හරිද? මේ තියෙන්නේ මැනුවල් එක මචං. මැනුවල් ඕනද මටනේ? අපි මේ කොක්පිට් එක හැදුවේ මැනුවල් බලාගෙනද? ඔය මැනුවල් එක බලන් තමයි ඒක ඇත්තද? අඩෝ වී බලන්න බං. මොනවද මේ තව නෑනේ මොනවද? අඩෝ සිරාට හරි ආසයි මම මේ දොරවල් සෙට් එක මචං. මේ තියෙන දොරවල් ටික ඊට පස්සේ මේ තියෙන්නේ අර වින් ස්ක්‍රීන් එක හයි වෙන අර නිකන් ඉස්සරහට ටික මචං. ඊට පස්සේ අපිට අර වීදුරු සෙට් එක ඇවිල්ලා තියෙනවා. වීදුරු කියන්නේ අර නිකන් වීදුරු නේ ප්ලාස්ටික් හරිද? ඊට පස්සේ වේ මොනවද? මේ ඇන ටික මචං. ඇන ටික හෙඩ්ලයිට් කවර්ස් ලෙන්ස් ටික කවර්ස් නෙමෙයි කියන්නේ ලෙන්ස් ටික මචං. අඩෝ නයිස් බං. මේ තියෙන ෆෙන්ඩර්ස් ටික. මේ තියෙන්නේ මචං ස්ටොක් ෆෙන්ඩර්ස් ටික. හරිද? ඔයාලා දැකලා ඇති නිකන් normal Wrangler එකේ ඉන්නේ මෙන්න මේ වගේ ස්ටොක් ෆෙන්ඩර්ස් ටිකක්. අද අපි මේක හයි කරන්නේ නැහැ. හරිද? මම ඒකට මේ ටික හයි කරලා මම කොහොමද ස්ටොක් වාහනේ කියලා පෙන්නන්න. ඊට පස්සේ වීඩියෝ එක අවසානයේ මම ඔක්කොම ටික මේ ටික හයි කරලා
වැඩේ මම ඔයාලට වීඩියෝ එක අවසානට ඔක්කොම අර බොඩි කිට් එක මම තියලා මම පෙන්නන්න. හරිද? මොකද බොඩි කිට් එක වීඩියෝ එකේදී කියන්නේ ඔයාලා ඔක්කොම දේවල් කරන්න කිව්වොත් ඒක සෑහෙන වෙලා යනවා. මේ බොඩි කිට් එක මචං ඇන දාලා එන මගුලක් කරන්න. හරිද? ඒක තමයි අර මේ බලංකෝ මේක ලොකු බං. අර මේ බලංකෝ යකෝ ලොකු එකේ. ये सिरोड़ा में वाला लोकू अड़ो ये फट्ट हैवी अम्मट अब निका फेस එක තියලා බලමු හරිද නිකන් නිකමන ෆේස් එක විතරක් තියලා බලමු අඩෝ සිරාට මං හිතන්නේ මේක තමයි මචං ලංකාවේ එකම මේ බොඩි කිට් එක තියෙන එක. හරිද? මම දැකලම නැහැ ලංකාවේ මේක තියෙන. හරිද මේ තියෙන්නේ? අඩෝ ලස්සන බලහංකෝ. පට් ඇග්‍රසිව් ලුක් එකක් එන්නේ මචං මේකට දාන්නේ අර මම අර රින් ලයිට් මචං අර ඒන්ජල් ලයිට් වගේ තියෙන මචං අර ඇත්ත වාහන වල තියෙන රියල් ලයිෆ් වාහන රියල් වාහන වල තියෙන්නේ. ආන් ඒව තමයි දාන්නේ. අඩෝ ඒක නේ මේකේ ක්වොලිටි එක බලහංකෝ මේ කලර් එක. අඩෝ මං හරි ආසයි වන්. ඒ සිරාවට මේ ලොකු බලහංකෝ මේ මගේ අතත් එක නිකන් මම මේ ඔයාලට කියන්නේ මේ සෙන්ටිමීටර් 45ක් කියලා දැක්කේ මචං. හරිද? මේ මගේ අතත් එක බලහංකෝ ඔයාලට පේනවනේ. අඩෝ මේ බලහංකෝ මම මේක අඩෝ ඒ නයිස් වන් හරිද? මම හරි ආසයි වගාරිද? සිරාවට වන් හරි අපි වචන් බොඩි එක හදමු දැන්. හරිද? මම දන්නේ කොහොමද දැන් මේක වැඩේ වෙන්නේ කියලා. පළවෙනි පාර්ට් මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම්. මේකේ මේ ස්ටොක් වෙන පාර්ට්ස් ටික දැම්මට පස්සේ ස්ටොක් බොඩි එක කොහොමද දෙන්නේ කියලා ඊට පස්සේ වීඩියෝ එක අවසානට ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොමද බොඩි කිට් එක ගහපුවම පේනවා කියලා. හරිද? අපි ඉස්සෙල්ලාම මචං වීඩියෝ එකේ හදමු කොහොමද කියලා. පළවෙනි පාර්ට් එක මචං ඉන්ටීරියර් ටික හදන්න තියෙන්නේ අපිට. හරිද? ඉන්ටීරියර් ටික හල් කරන්න තියෙන්නේ. අඩෝ සිරාට මම අර ආසයි වන්. ඒ පට්ට හැවි වන්. හරිද? මේ අම්මට සිරි මේකේ ඩීටේල්ස් බලහංකෝ. ඩෑෂ්බෝඩ් එක හරිද? අඩෝ මරුවා මේ පැඩල්ස් දෙකකුත් තියෙනවා බං. ඒක මරුවා. මේ කොහොමද හයි කරන්නේ දැන් මේක මෙතෙන්ට මෙහෙම නිකන් බස්සන්න තියෙන්නේ. මේ නිකන් බස්සන්නද තියෙන්නේ. කොහොමද හයි කරන්න තියෙන්නේ? සෑහෙන වෑයමක් දරන්න වෙයිද මේක මට? මේක මට එහෙමත් හිතෙනවා. මේක මට පුර ගන්නත් බෑ මේ පේන්ට් එකට මං හරි ආසයි. ඔඩෝ එහෙම නෙමෙයි මං හරි. ඔඩෝ ලොකු බලහංකෝ නේද බං? පළවෙනි පාර්ට් එකේ එහෙම හයි කරන්න කියලා විතරයි තියෙන්නේ. හයි කරන්න උපදෙස් දීලා නෑ බං. හරි. ඉතින් කොහොමද කියන්නකෝ හයි කරන්නේ? මම නිකන් මෝඩ වගේ සීන් එකක් යන්නේ හිත. මට නිකන් එහෙමත් හිතෙනවා හරි. මම මේකේ මේ ක්ලිප් එකක් දාන්න හොයනවා බං. ක්ලිප් නෑ මේකේ මෙච්චරයි එන්නේ. මෙතන ඇන තුනක් දාන්න තියෙන්නේ බං. අඩෝ සෝරි බං මම මේක මේ තද කරලා මෙතන මේ තියෙනවා ඉඩස මං හිතුවා ඉඩස පෙන්නේ නැහැ මේක ඇතුළට තල්ලු වෙනවා කියලා. හරිද? වෙලාවට බැලුවේ නැත්තම් මම මේ කඩා ගන්නවා පුළුවන්. හරිද? මේක මේම විදියට අපි තියමු මචං. හරිද? අයි සුට්ටි පිට්ටි ස්ක්‍රූ පණියන කෙනා මං හිතනවා මේක අපේ හරියයි කියලා. හරිද? මේකේ තියෙන්නේ normal screws නේ. ඔව් normal screws තියෙන්නේ මචං. මේකට තියෙන දාන්නේ ඇන මොනවද දන්නේ නැහැ. දන්නේ නැහැ. තියෙන ඇන ටික අපි මේකේ දාමු. හරිද? ඉඳන් මම මේක හදනවා මචං කොහොම හරි. හරිද? ඔයාලට මේක හදලා පෙන්නනවා. අයි මොනවද මේ තියෙන්නේ මොනවද මේ තියෙන්නේ අර ස්කේල් ඇක්සසරිස් මචං. හරිද? අඩෝ සීරියස්ලි මචං. කියන්නේ මේකේ තියෙන කණ්ණාඩි මට මගේ මූණ බලන්න පුළුවන්. හරිද? බොරු කණ්ණාඩියක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම ඒකේ මූණ පේනවා. හරිද? මේ තියෙන්නේ දොරවල් වලට එන ටික ඊට පස්සේ මේ ටික මෙහෙන් තියාගමු මචං. හරිද? දොරවල් එන ටික අපි ඇන ටික විතරක් දැනට මෙහෙන් තියාගමු. හරිද? නැත්තම් අනිත් ටික ඔක්කොම පැටලුනොත් මචං බඩු බනිස්සෙනවා. මේ තියෙන දොරවල් වලට එන ටික මං හිතන්නේ අර සෑහෙන ගේමක් දෙන්න වෙනවා මචං. අද හරිද? සෑහෙන දේවල් ටිකක් කරන්න තියෙනවා. මේ කෑලි බෑලි තියෙනවා. මේ ජියර් පොල්ල. ජියර් පොල්ල තමයි පළවෙනිට කරන්නේ. මේ තියෙන ජියර් පොල්ල. ජියර් පොල්ල තමයි පළවෙනිටම ගහුවේ මචං. මං හිතන්නේ 6 ස්පීඩ් එකක් තියෙන්නේ. අර මන් දන්නේ නැහැ මේ ඔෆ් රෝඩ් වාහන වල කොහොමද තියෙන්නේ කියලා ජියර්. හරි. එක ස්ක්‍රූ එකක් දාගත්ත බොස් ඒ ඇති දැනට. හරි මම අනිත් එකේ ෂේප් එක හදන්නේ. ඔයාලට නිකන් පෙන්නන්න බෑනේ. ඊට පස්සේ මචං පිටිපස ආසනය. පිටිපස ආසනයේ මචං පොදු නාරටියත් හරිද තියෙන තැන. හරි. අර ඒක නයිස් බා. අපි පිටිපස්සට එන කලින් ඉස්සරහට ටික හයි කරමුනේ. ඩු කාඩ්ස් ටික තියෙනවා. ඊට පස්සේ මේක මෙතෙන්ට එන එක ඒක නම් වැඩක් නෑ. මොකද මේක මට කොහොමද හයි කරන්න වෙන්නේ නැහැ බොස්. මොකද මේක එන්නේ මේ අපේ normal අර ස්ටොක් එන එකට මේක ඒක නිසා මේ ඒක වැඩක් නෑ මචං. හරිද? අර ලයිට්ස් ටික හයි කරනවා. ඊට පස්සේ අපි මේ ඉස්සරහා ෂීට්ස් දෙක හයි කරමු මචං. කොහොම මේක තද කරන්න තියෙන්නේ මචං. මේක තද වෙන්නේ නැහැ නේ.
සෑහෙන ගේමක් දෙන්න වෙනවා වගේ. මේක හයි කරා මට මේක පුර ගන්නත් බෑ. හරිද? පුතා ඒකට නම් එන්න නැහැ. ඒකට එන්න නැහැ. එක සීට් එක යනවා. සීට් දෙකම තියෙනවා. මොකද්ද? මේ අඩු සිරා අපට අඩු ස්ටියරින් වීල් එක හයි කරන්න ඕනේ මේකට මචං. මේක ස්ටියරින් වීල් එකට මේක හයි කරලා මේක මෙහෙම හයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ මචං අපිට ස්ටියරින් වීල් එක කැරකෙන විදියට මේකේ හදන්න පුළුවන්. හරිද? අපි එහෙමත් හදමු. හරිද? ඒක නිසා දැනට ස්ටියරින් වීල් එක ඕනේ නැහැ. ස්ටියරින් වීල් එක වැඩ නැහැ නෝ. හරි. ඒක නිසා මගේ හරියට බිල්ඩ් එක ඉවර වෙනකොට ස්ටියරින් වීල් එක අපි රෝද ඉස්සරහට මෙහෙම දෙපැත්තට හරවන්න ස්ටියරින් වීල් එක කැරක්ටර් විදියට මම හදමු. හරිද? ජීවිතේ පළවෙනි එකට හදන එක මචං. මේක ජීවිතේ පළවෙනි එක සමහර විට අවසානක වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට එහෙම කිව්වට එහෙම එන්නේ නැහැ. මම ගේම් ගන්න ගත්තෙත් එහෙමයි උනාට එහෙම උන්නේ නැහැ. හරිද? අඩෝ ඒකේ ඒ ලුක් එක බලහන්කො මේ ස්කේල් ලුක් එක ඔයාලට පේනවනේ. හරිද? මේ බලහන්කො මේ සීරියස්ලි බං. පිටිපස්ස අසුන. අඩෝ පිටිපස්ස අසුන ඕනේ නැහැ මචං. හරිද? පිටිපස්ස අසුන ඕනේ නැහැ. මේ ඩූ කාඩ්ස් එහෙම දැන් හයි කරමුද? ඔයක ලේසිනේ ඩූ කාඩ්ස් ටික අපි හයි කරමු මචං. දැනට මම මේක පල්ලෙහෙන් තියාගන්න. හරිද? මොකද මේ දොරවල් ටිකේ වැඩ ටිකක් තියෙනවා මචං අපිට. මේ ටික දාලා මචං. මොකද උරන්න බෑ නෝ පුතා. ඔඩෝ මේ වටාසයි මම මට නිකන් අමුතු ලයින් එකක් එක. හරිද? ඔඩෝ මේ බලහන්කො ලුක් එක බං. ඒ ක්වොලිටි එක නම් තියෙනවා very nice බං. මේක මෙහෙම නෙන්නේ. මේ ඉස්සරහා ඒවනේ. මේකත් මේ විදියට මචං තද කරලා හදාගන්න. අඩෝ ඒක මරු බං. හරිද? ඒ කියන්නේ ඔයාලට කියන්න මම ඔය කියන්නේ ලංකාවේ ගොඩක් කොල්ලෝ ආස නිකන් RC වලට ආවමත් ලංකාවේ ගොඩක්ම කොල්ලෝ ආස මචං ජීප් කියන්නේ ඩිෆෙන්ඩර් වලට. හරිද? ඔයාලා අර MND 99 99S 90 කියලා සීරීස් එකක් ආවේ. ඔය පට්ට ආසයිනේ කොල්ලෝ. හරිද? හැබැයි මම ඩිෆෙන්ඩර් වලට එහෙම කැමති කෙනෙක් නේ. මම රැන්ග්ලර් එකට තමයි ගොඩක්ම ආස මචං. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ ෆේස් මේ අර වින් ස්ක්‍රීන් එක ගැන ටික හයි කරගන්න මචං. හරිද? අපි මේ ටික හයි කරගමු. මම දැනට මේ කියන්නේ වීදුරු ටික හයි කරන්නේ නැහැ බෝස්. හරිද? මොකද මේව නිකන් ටක් ගාලා හීරෙන්න බලනවා. මම බොඩි කිට් එක ඔයාලට ගහලා එනකොට මම ඔක්කොම ටික මේ ටික පෙන්නන්නම් ඔයාලට. හරිද? අඩෝ මේ බලහන්කො ඒක නම් පාරවන් සීරියස්ලි කියන්නේ බං. මේක කොහොමද දන්නේ හයි කරන්නේ? හැබැයි මගේ කිසිම අයිඩියා එකක් නැහැ මේ කොහොමද හයි කරන්නේ කියලා. නම් බලමු අපි. හරි. මේකේ මේක නෑ එන දාන්න තියෙන්නේ මචං. හරිද? ඒ කියන්නේ අද්දාමු දැනට අම්මට. shit අර ක්වොලිටි එක බලහන්කො මේක මං හිතා මේ මෙව්වා මෙහෙම එනේ පුතා. හරිද? මෙහෙම නේව නෙමෙයි. ඔව් මං හිතන්නේ මෙහෙම නේව තමයි මේ. හරි. මේක මේ පැත්තට නේද? කොහොම හරි මේ කෑලි දෙක මෙහෙම එන එකක් නේ. ඔව් මේ දෙක මෙහෙම එන්නේ මචං. හරිද? අර දොරවල් දෙක ලොක් වෙන්න දෙන්න. හරි. මේ ටික සද කරන්න ඕන මචං. හරි සද කරන්න නැතුව වැඩේ කරන්න බෑ මේ. මේක හයි කරන්නත් කලින් මචං අපි දොරවල් ටික හයි කරන්න ඕන. මොකද මේකේ තියෙන අර කූරක් තියෙනවනේ දොරවල් වලට. හරිද? ඒ කූර දාගන්න ඕන මචං ඉස්සර වෙලා. හරිද? ඔය තියෙන්නේ මචං ගැම්මට. කොහොමද යන්නේ? මේක අස්සරේම දාගන්න ඕනේ. ඔය තියෙන්නේ දැනට කූර නම් ඕනෙත් නැහනේ. කූර මම පස්සේ හයි කරා. මේක අවුලක් නැහැ. ඊට පස්සේ මේ පැත්තේ දොර බොඩි පාර්ට් වැඩිලා හීරෙන්න නම් එපා. හතවලා මම මේකට හරි ආසයි. අර මං හිතුවට වඩා මං එකට හරි ආසයි තොරව. හරි ඔය තියෙන්නේ බඩු අම්මට සිරිකොල්ලෝ. ඒ සිරාවට ඒක නයිස් ලා. ඊට පස්සේ මචං පිටිපස්සේ දොරවල් දෙක මම මේ අර කූරු තියෙනවා මේවට දාන්න. හරිද? ඒ කියන්නේ අපිට එතකොට අරින්න වහන්න පුළුවන්. මං කූරු දාන්නේ නැහැ. දැනට වහලා මං ඔයාලට පෙන්නන්නම්. හරි. අන්නෝ කොහොමද එව්වා? ඊට පස්සේ මචං අඩෝ ඒක නයිස් බං. අර කැනපි එක කැනපි ගන්නේ කියන්නේ කැනපි කියන්නේ ඒකනේ. කොහොම හරි අර පිටිපස්සේ කළු පාර කෑලා දැම්මට පස්සේ මරු පෙනුමක් එයි මේකට. අඩෝ නයිස් බං. මේ දෙපැත්තේ කෑලි දෙක හයි කරන්නේ නැහැ මම. හරිද? දැනට මම කැනපි එක නිකන් තියලා බලමු මචං. sexy lady. කොහොමද ඒක නයිස් නේ? ඒක මචං හරියට මේ හිල් ටිකක් තියෙනවා. මේ පොළු ටික හිල් වලට දාගන්න ඕන නැත්තම් කෙල වෙනවා මචං. හරිද? හරි ඉතින් බොයිස් බොඩි එක හරියටම හදාගන්න. ඒ කියන්නේ හරියටම කියන්නේ නිකන් අර මේක නිකන් අටෝල වගේ තියෙන කිසිම ඇණයක් නැහැ මට නිකන් අර වලට පෙන්නන්න ඕනේ බොයිස්. හරිද? මේ තියෙන්නේ ස්ටොක් එන විදිය. මේ තියෙන්නේ ස්ටොක් එන විදිය මචං. හරිද? කිසිම වෙනසක් නොකර ස්ටොක් ග්‍රිල් එක. ඊට පස්සේ මම ෆෙන්ඩර්ස් ටිකක් මම ෆෙන්ඩර්ස් දෙක මම ඔයාලට දාලා පෙන්නන්නම්. ෆෙන්ඩර්ස් දෙක අපි හදන්න පුළුවන්ද?
මම ස්ටොක් ෆෙන්ඩර්ස් දාන්න නම් එහෙම කිසිම ලොකුම අයිඩියා එකක් නැහැ කොහොමද දාන්නේ හරි ඉතින් ස්ටොක් ෆෙන්ඩර්ස් දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ මචං හරි මයික් කෑනියක් දා අපිට එක කෑනියක් දාගන්න පුළුවන් වෙයි මචං හරිද ඔය මිනු මයික් කෑනියක් දාගන්න ගමු හරි ඉතින් බොයිස් මෙන්න මේ විදිහට තමයි ස්ටොක් වාහනේ එන්නේ කියන්නේ ඔයාලා කවුරු හරි දැන් මේ බොඩි එක ගන්න ඕන නම් මං දන්නේ ලංකාවේ මං හිතන්නේ පුළුවන් ඔයාලා මේ බොඩි එකම AliExpress එකෙන් මං හිතන්නේ ගන්න පුළුවන් මං දන්නේ කීයද කියන්නේ ලංකාවට කොහොම හරි සමහර ඒ වගේ මචං මෙන්න මේ ෆෙන්ඩර්ස් ටික ගලවන්න බෑ ඔයාලා හරි මං AliExpress එකෙන් නෙමෙයි ගත්තේ මේ ෆෙන්ඩර්ස් ටික ගලවන්න බෑ සමහර ඒ වගේ ඔයාලා ගන්නවා නම් පොඩ්ඩක් බලලා ගන්න හරිද මොකද ඔයාලා වෙනස් කරන්න ඕන නම් ඒ වගේ සීන් නැතිවල ඉතින් මේ තියෙන්නේ බොස් ස්ටොක් එන විදිය ඒ කියන්නේ Jeep Wrangler එක Wrangler එක එන විදිය මචං දෙවක තමයි කතාව අපිට දොරවල් හරි මේ අරින්න පුළුවන් මේ විදියට හරිද ඒ කියන්නේ දැන් මම මේ හයි කරලා නැහැ හරිද ඉතින් ඔන්න ඔය විදියට අරින්න පුළුවන් ඉස්සරහා පස්සේ ඔක්කොම ඒ වගේ සීන් එකක් තමයි යන්නේ මම ඔයාලා දැන් කියන්නම් අයි මං අර මේ ඇක්‍රලික් ෂීට් එකක් ගෙනාවා කියලා හරිද මම ඒකම ඇක්‍රලික් ෂීට් එකක් ගෙනාවා බොස් මෙන්න මේ ටික මේ කියන්නේ මේ දොර ඊට පස්සේ මේක ඊට පස්සේ පිටිපස්ස අනිත් පැත්ත ඒ ඔක්කොම ටික ඒ මම ඇක්‍රලික් වලින් මචං කළු පාට කරනවා මට මේ දෙක විතරක් පෙනෙන්න තිබුණා මැති හරිද ඒ කියන්නේ මේ දොරවල් දෙකේ තියෙන ඉඩ මේ කවුලින් දෙකයි මේකයි මේන් ස්ක්‍රීන් එකයි තිබ්බම ඇති ඉතින් අනිත් ඔක්කොම මචං මම ඇක්‍රලික් දාලා කළු කරනවා ඊට පස්සේ නිකන් අමුතු රස්තා පෙනුමක් එනවා හරිද ඉතින් ඕක තමයි කතාව මචං මම දැන් මේකට බොඩි කිට් එක තියාගෙන ඉන්නම් කොහොමද වැඩේ කියලා වෙන්න. ඔයාලා දැනට බලාගන්න මෙන්න මේ විදිහට තමයි ස්ටොක් වාහනේ තියෙන්නේ. මං හිතන්නේ ඔයාලට පේනවා මට කියන්නේ ප්‍රිවිව් එකක් පේන්නේ නැහැ මෙතන ඉඳන්. හරිද? ඉතින් ඕක තමයි කතාව බොයිස්. මේ තියෙන්නේ ස්ටොක් වාහනේ. අපි සුරුස් ගාලා මේකට බොඩි කිට් එක තියාගෙන ඉමුවේ. කොල්ලෝ බොඩි කිට් එක ගහුව මේ තියෙන්නේ බොඩි කිට් එක ගහුවට පස්සේ අපේ වාහනේ පේන විදිය මචං. මේ තියෙන්නේ බොඩි එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරනාට පස්සේ ඒ කියන්නේ ඔය ඇක්සසරිස් එව්ව මෙව්ව දාන්න ඒ කියන්නේ ඔය ලයිට් බාර් එව්ව මෙව්ව නැතුව බොඩි එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ හරි ඔයාලා මං කියවනේ ඇක්‍රලික් ගහනවා කියලා මේ ඇක්‍රලික් ගහලා මේ කවුලින් ටික වහලා තියෙන්නේ බොස් වටේටම ඉතින් මේ බොඩි කිට් එක ගැහුවට පස්සේ පට්ට වෙනුවයි මචං හරිද ඔයාලා මම කියන්න දෙයක් නෑ නේ පුතා හරිද මේ නෝනේ බාංකෝ ඇග්‍රෙසිව් ලුක් එක පිස්සක් නේ ඉතින් මේක මේ දොරවල් එහෙම අරින්න පුළුවන් මචං හරිද මේ ඔක්කොම තියෙනවා මචං දොරවල් අරින්න පුළුවන් ඉන්ටීරියර් එක අර ඔමෙව්වා ඔක්කොම ටිකේ විදියටම තියනවා මචං බෙරි රයිස් හරි ඉතින් ඕක තමයි කතාව මම මෙතන මේ ටික කළු කරේ මචං මට ඒතකොට මේ ටික මේ ලොකු සෙට් එකක් තියෙනවානේ මචං මේ ලොකු ස්පේස් එකක් තියෙනවා හරිද මට ඕක නිකන් මොනවා හරි දෙයකට කම්පාර්ට්මන්ට් එකක් විදියට ගන්න පුළුවන් ඒ කියන්නේ මට තව සෙකන්ඩරි බැටරි එකක් දාන්න ඕන නම් ඒ කියන්නේ එහෙම ඕන වෙන එකක් නෑ ගොඩක් දුරට හැබැයි එහෙම දාන්න ඕනොත් මට මේක ඇතුළට ඒක දාලා ලස්සනට පිළිවෙලට හදන්න පුළුවන් මචං වයර් කෑලි හරිය මෙහෙ පේන්නේ නැතුව ඉතින් ඕක තමයි කතාව මචං මේ තියෙන්නේ අපේ Jeep Wrangler එක මචං fully modify කරාට පස්සේ හරිද බොඩි එක මචං මේකට දැන් ලයිට් බාර් එකක් එනවා මෙතෙන් ලයිට් බාර් එකක් එනවා ඊට පස්සේ මෙතෙන්ට මචං ඒන්ජල් අය වගේ හෙඩ්ලයිට් දෙයක් යනවා ඊට පස්සේ මෙතෙන්ට තව ලයිට් ස්ටේට් එකක් එනවා ඊට පස්සේ ස්පොට් ලයිට් දෙනවා ඔව්වම ඒවත් එක ඉතින් ගැම්මට හදමු අපි ඉස්සරහට සෙට් වෙලා ඉන්න ඉතින් මේක තමයි බොඩි වීඩියෝ එක මේ තියෙන්නේ අපේ බොඩි එක මචං හරිද මම ඔයාලට ආයෙ පෙන්නන්නම් මම මේ මොන්ටර් එක දිහා බලාගෙන ඉන්නේ ඔයාලට මේ හරියට පේනවද කියලා බලන්න හරිද ඉතින් ඕක තමයි කතාව බොයිස් පට ලස්සනයි කලර් එකත් එක මාර පේනුමක් ඇවිල්ලා තියෙනවා මේ තියෙන අර බොනට් එකට මම මේක ගැහුවා මචං අර නිකන් අර ෆේක් වෙන්ට් එක ගහලා නිකන් ඔක්කොම හදලා තියෙන්නේ මචං බෙරි නයිස් ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන් සෙට් එකෙන් බොයිස් දෙවෙනි වීඩියෝ එකෙන් අපි chassis එක හදනවා මං කිව්වා කාබන් ෆයිබර් මෙටල් මික්ස් වෙච්ච chassis එකක් එන්නේ කියලා ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් කොල්ලෝ ගිහලා නම් බෙරිව රයිස් තමයි එහෙනම් ගිහලා නම් කොල්ලෝ සිව්